Hello guys, welcome to MS Diary. කිස් කරන්න බලන්න කොහෙද අපි අද ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න අපි අද ආවා කන්ද විහාර පන්සල්. කන්ද විහාර පන්සල කියන්නේ කල්තර දිස්ත්‍රික්කයේ අලුත්ගම නගරයට ආසන්නව පිහිටලා තියෙන ප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක්. මේ පන්සලේ පන්සල විතරක් නෙවෙයි දේවාලත් රැසක් තියෙනවා. මේ පන්සලේ තියෙන අනුහස් හින්දා ගොඩක් කට්ටිය මේ පන්සලට එනවා බෝධි පූජා තියන්න, ඒ වගේම මේ දේවාලවල බාරහාර ඔප්පු කරන්න, බාරහාර වෙන්න, ඒ වගේම මොකක් හරි අලුතෙන් දෙයක් පටන් ගන්නකොට මොකක් හරි දෙයක් කරන්න යද්දී මේ පැතිවල ඉන්න ජනතාවගේ පුරුද්දක් තමයි මේ පන්සලට ඇවිල්ලා ආශිර්වාද ලබා ගන්න එක, බාරයක් වෙන එක. අපි අද එද්දි සාමාන්‍යයෙන් හවස 6:00 විතර වුණා. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට කට්ටිය අඩුයි. මොකද 7:00 විතර වෙනකොට සතිය දවස්වල 7:00 විතර වෙනකොට පන්සල වහනවා. සෙනසුරාදා ඉරිදට 8:00 විතර වෙනකොට පන්සල වහනවා. ඒ හින්දා මේ වගේ වෙලාවට සෙනග අඩුයි. වඳින්න පුතන් ලේසි. උදේට දවල්ට එහෙම ආවට පස්සේ ටිකක් සෙනග වැඩි. කන්ද උඩත් එක්ක හින්දා ටිකක් අවසරක් තියෙනවා. ඒ හින්දා මේ වගේ වෙලාවට આવත් හොඳයි. පැන් ගහනකොට වයසට යන්නේ නැහැ කියලා පැන් ගහනවා. එන්න අම්මේ අරහේ තියෙන. එන්න අම්මේ. අම්මට යන්නේ. මේ ශාලාවේ තමයි පූජා වට්ටි හදනවා නම් එහෙම පූජා භාණ්ඩ හදාගන්න තන. මෙතනින් ගන්න පුළුවන් මල් වට්ටි ගන්න මල් වට්ටි ගත්ත හැකි. එතකොට ඔය පැන් තියෙන වාචන ඒවා මෙතනින් ගන්න පුළුවන්. gitu ya. नमस्सामि बोधिराजा नमस्तुते रत्नराजपुरे समदिष्टिक दक्षिण शाखभम शुभमेघवनाम्बर मेघलीय
රාජේන පතුන් සම්බෝධි මුත්තමම් පූජේනි බෝධි රාජාන ගිලාන පච්චයම් නෑ මට මේ මේක මේ ළඟට ආසන්න එදරට එන්න බෝධි පාලනම් කන්දු කියන්නේ මනද පාලංච ඔයා හැමදාම පාසල් ආවම හොලනවා හැමදාම හොල්ල හේල මොකද ඕ මේක ඇතුළට ගිහින් තියෙනවා පම්පරු ඔව් අර අතකදී ඔව් ඒ කියන්නේ මේ 8:12ත් 8:12ත් ආර්ය වංශයෙන් අතු ගන්න ඇතුලේ නැත්නම් මේ හුලකට අනිවාර්යෙන් කොන තියෙනවා මම දැන් යාට කොහොම සුද්ධ කරන්න දේක කොහොමනේ එහෙම නෑ කරන්නේ යා කොහෙද බයි සමහරක් කල්ටි බුදු පිළිම පේන්න පඩි පෙරට ඇවිල්ලා ෆොටෝස් ගන්න මෙන්න මෙතන පඩි පෙර. තාමතරම් මෙතනින් යන්න පුළුවන්. දැන් නම් කළුවර. යා. පොඩි කාලේ ගත්තා සිල් අරම්ම නේ සෙල්ගම් දැන් ආයි කතරගම යන කතාව ලැබුණා ඈ ලැබුණ මාසේ 15 කතරගම යනවා කවුද අපේ නම් तेरा ही बोले मेमन යා මේවල කාලා හොඳයි දෙන්නේ අර අතන වාඩි වෙන්න පුළුවන් අම්ම ගෙදර ඉන්නේ අර අතන මොකෝ මේ මවුලා නෑ පන්සල් මොකෝ කාව නෑ ඔක පුණ්‍ය අතන වාඩි වෙන්න තන ඔය මෙහෙන් ඉන්නනේ දැන් වෙලා කීයද කිය 7යි කාලේ 7යිනේ අපෝ හදට වහන්න මේක අතාමත් ලයිට් ඔෆ් කරමු 8ට යන්න කියලා ඒක වෙනස් කරනවා අනිත් කුතුරේ යන්න දුව ආදී අනේ අම්මේ ටිකක් ඉඳලා යන්නානේ ගෙදර කියන්නේ දායන්න වෙන කරන්නේ නෑ මට ඒ තුන්දෙට කවුරුත් දෙන්න තියෙනවා බානෝතා ඒක මම නෑ බුදල් නෑ ඒ තුන්දෙට දෙන්නනේ 8 වෙනකොට හදිස්සියේ කරුවා මත මං කියන්නේ ඒක දෙන්න දිනුසුන් තෝ දෙන්න කියලා නැති වෙනවාට
ගෙදරින් ඉවරයි. කාලයක් පොදුන බඳුන් ටික කොට කරනවද? මගේ තව කෙනෙක් පිට හැදලා මේ වගේ දෙයක් කරන්න. නැත්තම් අපි අර විදියට හිතද ඒකත් හරි ගන්න හරි. අපි හිතමු දැන් ඒ කියන විදියට දැන් මේ වගේ පරියා කරන්නත් ඕල දැන් පාසල් දෙවි කරන්නත් ඕල හිතියොත් ඊළඟ පරම්පරාවල් වලට ඒ තමයි තේරෙන්නේ බුදුන් වහන්සේ. දැන් කියනවා ඉතුරු කරමු ඒගොල්ලෝ දෙන්නා අපි කියන්නේ ආපුලා යන් අපේ අම්මත් ඒ මෙස්සට වෙඩින් හදුවද්ද? ඈ වෙඩින් හදුවා. නෑ නෑ තාම ගෙදරට යන්න දිනවත් යන්න අදට ඉල්ලුවේ මට අමතක වුණා දැන් මම මේ ඉල්ලනට දෙන්න එහෙම දෙන්න බෑ කියන්නේ ඔබට ඕන නම් දෙන්නම් කියන්න මම ඒ වුණා දැන් මට ඕන වෙලාවට මන් දෙනු විතර ඕ ඒක දැන් වැඩි මහන්න එලවන්න ඕනේ නෑ වහල වහල් කියලා කොට්ටුවක් කරා පොට්ටු ගන්නවා නෑ මට දැන අපිට ගන්න පිස්සුක බත් කපු හතරක් දෙනවා අපි හිටින්න ඔය එන්නේ කම්මා මේක මම හිතන්නේ ඕපන් අරක විතරම එදාට හතා මාර්ට කරන එක මේක ඕපන් එකේ තේරුම් ගන්න දන්සල්ලා නේ හරි දාසාරනවා මම කතා කරනවා පහ ඊයේ නෑ ඊයේ පෙරේද දුන්නා මම ආසවනේ පොලින් වල මේකත් ඒ වගේ අඩෙන් ටික දාන්න නෑ නේද කවුද දැන් සමහර මිනිස්සු ඉන්න දානවා මම නෑ ඔව් ඒ වගේ නවරු හරි මොකද ගත්තාන් ගන්න ලොකු අපුතු කෙසියෙන් ඉන්නවා නැත්නම් දෙක ගැලුවෝ නේද නැත්නම් දෙක ගැලුවෝ මොකද තුන්දේ අද මොකද ගත්තාන් ගන්න අපුතු කෙසියෙන් ඉන්නවා බෝධි පූජා නෙවෙයි නෑ මෙතන එහෙනම් ළමයි අපි අතට කියලා එන්නම් මතක ඇතුව වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. පරිස්සමින් ඉන්න ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. බයි.